කවදාවත් වැරදි දෙයක් කරන්න එපා. වැරදි දෙයක් කළා අපිට කවදාවත් නිදහසේ නිදා ගන්න බෑ. ඉතින් කොච්චර අපි සල්ලි හම්බ කරත් වැඩක් නැහැ. අපිට නිදහසේ නිදා ගන්න බෑ. ඒක නිසා අසාධාරණම හොයන්න එපා. නීති විරෝධීව කොහොමත් හොයන්න එපා කියලා මම අපේ කුඩා දොරවගෙන් ඉල්ලා සිටිනවා. දැන් මේ ෆොටෝ එක ගහන වෙලේ දැනගෙන හිටියද මේ පත්නේ කියලා? නැහැ මම දැනගෙන හිටියේ නැහැ. ඇත්තටම මම දැනගෙන හිටියේ. ඇත්තටම 2022 පැවැත්වුණු අවුරුදු උත්සවයක් සම්බන්ධයෙන් තමයි එතනදී අපිත් එක්ක ගත්ත පික්චර් එකක් සම්බන්ධයෙන් තමයි අද අපේ මේ විමර්ශනය සිද්ධ වුණේ. ඉතින් මෙතනදී ලොකු කතා බහක් තිබුණා ලංකාවේ අපි මනි ඒ කියන්නේ මුදල් විශුද්ධීකරණය කරා කියලා. ඉතින් ඒක පැහැදිලි කරන්න මොකද අපි ඉතාමත් නීත්‍යානුකූලව නීතියට බය ජීවත් වෙන අය. ඉතින් ඒක නිසා අපි කවදාවත් කැමති නැහැ මේ වගේ දේවල් රටේ සිද්ධ වෙනවට. අපි සම්පූර්ණ සහයෝගය මගේ ලබා දෙනවා. රටේ තියෙන ප්‍රශ්න නැති කරන්න ඒ වගේම මේ නීති විරෝධී දේවල් වලට. ඉතින් ඒක නිසා තමයි මම ඇවිල්ලා මගේ කියන්නේ මගේ බ්‍රෑන්ඩ් එකේම නැත්නම් මගේ ව්‍යාපාරයට ලොකු පහරක් වෙලා තියෙන මේක මේ අපි මනි ලොන්ඩරින් හරහා තමයි පටන් අරන් තියෙන්නේ කියලා නැහැ. එහෙම නැහැ. මම පටන් ගත්තේ 2017 මගේ ව්‍යාපාරයන් ඒ වගේම මගේ මේ හැම ව්‍යාපාර කටයුත්තක්ම. ඉතින් එදා ඉඳන් මේ වෙනකන් අපි කරපු දේවල් අපි මොන විදියට ගනුදෙනු කළා තියෙන ඒ දේවල් තමයි අද දවසේම අපි මේ විදියට පෙන්වුම් කරේ. එතකොට ඔබතුමියට මේ සිද්ධියට දාලා එන්නේ කියලා කොහොමද ඍජුවම එන්නේ කියලා කිව්වේ? මෙච්චර කට්ටිය මම දන්නේ නැහැ. මගේ පින්තූරයක් තියෙන කියලා තමයි එම පාතාල නායකයත් එක්ක මගේ පින්තූරයක් තියෙනවා. නමුත් පින්තූරේ තියෙන්නේ අවුරුදු උත්සවයකට ගිය පින්තූරයක්. ඉතින් එතනදී ඒ අවුරුදු උත්සවයට ගොඩාක් කට්ටිය සම්බන්ධ වුණා. ගොඩාක් නළු නිළිය සම්බන්ධ වුණා. මේ පැවැත්වෙන දැන් මේ දවස්වල කතා බහ වෙන ඒ හැමෝමත් සම්බන්ධ වුණා. ඉතින් එතනදී මම හිතන්නේ මම මේ අවුරුදු උත්සවයට ගියේ මගේ වියදමින් මගේ පවුලත් එක්ක. ඉතින් ඒක නිසා ඒ හැම දෙයක්ම මම ඒගොල්ලන්ට ඔප්පු කරා. ඉතින් මට ගොඩක් සතුටුයි. මොකද ලොකු කතා බහක් යනවා මේ වෙනකොට. ඉතින් අපි ගොඩාක් අමාරුවෙන් හදාගත්ත මේ නම ගොඩාක් අය උත්සාහ කරනවා නැති කරන්න. ඉතින් එහෙම කරන්න බෑ. මොකද හේතුව අපි ගොඩක් සාධාරණව ඒ වගේම තාමත් නීත්‍යානුකූලව නීතිගරුකව ජීවත් වෙන අය. ඉතින් ඒක නිසා කවදාවත් වැරද්දක් වෙන්නේ නැහැ කියන එක මම විශ්වාස කරනවා. ඔබතුමී මේ පද්ම කියන පුද්ගලයාව හැඳිනගෙන හිටියද? නෑ මම කවදාවත් දැනගෙන හිටියේ නෑ. මොකද ඒ අවුරුදු උත්සවයට ලක්ෂ ගාණක් ලංකාවේ ඇවිල්ලා හිටියා. මම පළවෙනි වතාවට තමයි අවුරුදු උත්සවයකට සම්බන්ධ වුණේ. මොකද මම ඩුබායි රටේ ඉගෙන ගත්ත කෙනෙක්. ඩුබායි රටේ වීසා තිබිච්ච කෙනෙක්, රෙසිඩන්ට් වීසා තිබිච්ච කෙනෙක්. ඉතින් එහෙම හිටපු කෙනෙක් ඇත්තටම ඒ වගේ දෙයක් කරයි කියලා හිතන්න අමාරුයි. මොකද හේතුව ගොඩාක් අය කියලා තිබ්බා මම හැමතිස්සෙම ඩුබායි යන්නේ මේගොල්ලන්ව හම්බ වෙන්න කියලා නැහැ. මම 2001 ඉඳලා ඩුබායි යනවා. මොකද හේතුව ඩුබායි රට මගේ දෙවනි ගෙදර වගේ. මොකද හේතුව එහෙ මගේ ව්‍යාපාරයක් තියෙනවා. ඒ වගේම මම එහෙ ඉගෙන ගත්ත නිසා මම ඩුබායි යනවා. ඉතින් මම හිතන්නේ මේ හැම දෙයක්ම ඉතාමත් හොඳින් මම පැහැදිලි කරලා දුන්නා. ඉතින් ගොඩක් සතුටුයි. මේ හරහා මගේ නම කැත වෙච්ච එක නැති වෙයි කියලා මම විශ්වාස කරනවා. ඔබතුමී ව්‍යාපාර ගැන ප්‍රශ්න කරාද CID එකේ? ව්‍යාපාරය ගැන ප්‍රශ්න කරා කොහොමද මේ දේ සිද්ධ වෙන්නේ කියලා. මොකද හේතුව මට ගොඩක් පිට රටවල් වලින් සල්ලි එනවා. දැන් ඔබතුමියත් එක්ක මේ තවත් රංගන ශිල්පිනියෝ කීප දෙනෙක්ගේ නම් ගෑවෙනවා. ඔවුනුත් මේ අවුරුද්දට සහභාගී වුණා. ඔව් මේ හැම කෙනෙක්ම අවුරුදු උත්සවයට සහභාගී වෙච්ච අය. ඇත්තටම එතන ඒ පින්තූරෙත් මං ගාව තියෙනවා. මම මගේ සෝෂල් මීඩියා වල දාන්නම්. ඒ වගේම මට කියන්න තියෙන්නේ අපේ රටේ දුවදරුව බලන් ඉන්නවා නම් කවදාවත් නීත්‍යානුකූල නොවන දේවල් හරහා සල්ලි හම්බ කරන්න එපා. මොකද මම ඒක විශ්වාස කරන දෙයක්. මම කතෝලික කෙනෙක් වුණාට මම බුදුදහම ගැන ගොඩක් විශ්වාස කරන කෙනෙක්. කර්මය කියන දේ ගොඩක් විශ්වාස කරන කෙනෙක්. ඒක නිසා කවදාවත් වැරදි දෙයක් කරන්න එපා. වැරදි දෙයක් කළා අපිට කවදාවත් නිදහසේ නිදා ගන්න බෑ. ඉතින් කොච්චර අපි සල්ලි හම්බ කරත් වැඩක් නැහැ. අපිට නිදහසේ නිදා ගන්න බෑ. ඒක නිසා අසාධාරණම හොයන්න එපා. නීති විරෝධීව කොහොමත් හොයන්න එපා කියලා මම අපේ කුඩා දොරවගෙන් ඉල්ලා සිටිනවා. දැන් මේ ෆොටෝ එක ගහන වෙලේ දැනගෙන හිටියද මේ පත්නේ කියලා? නැහැ මම දැනගෙන හිටියේ නැහැ. ඇත්තටම මම දැනගෙන හිටියේ තනි තනියෙනුත් මට ෆොටෝ එක පෙන්නුවේ නැහැ. තනි තනියෙන්නේ මෙතන ගොඩාක් අය හිටියා. මොකද ඕගොල්ලෝ දන්නවා අවුරුදු උත්සවයක් කරනවාම ලංකාවේ වුණත් ගොඩාක් අය සහභාගී වෙනවා. ඉතින් එහෙ ගොඩාක් අයට කියන්නේ අපි මට මතක නැහැ කොච්චර ප්‍රමාණයක් හිටියද කියලා. ඉතින් එතන ගොඩාක් අය ඇවිල්ලා අපිත් එක්ක පින්තූර ගත්තා. ඉතින් ඒ හතරේ තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් අපිට ඒකට කරන්න දෙයක් නැහැ. අපි කාටවත් බැහැ කියන්නේ. අනිත් එක ඒ වෙනකොට මම දැනගෙන හිටියෙත් නැහැ කවුද මේ පුද්ගලයා කියන එක. ඒක නිසා ඇත්තටම මම හිතනවා මම අද ඇවිල්ලා මම වෙනුවෙන් ලොකු දෙයක් කරා කියලා. ඇත්තටම අවුරුදු උත්සවවලට යනකොට ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ කියලා මම මගේ ඒ කියන්නේ කලා ශිල්පිනියන්ගෙන් ඉල්ලා සිටිනවා. මොකද අපි දන්නේ නැහැනේ මේ දේවල් කවුද ස්පොන්සර් කරන්න කියලා. ඉතින් අපිට ආරාධනා කරාම අපි යනවා. ඉතින් මේ වගේ දේවල් ඇත්තටම ඕගොල්ලෝ සමාජය දැනුවත් කරන එක හොඳයි. මොකද ලබන අවුරුද්දේ හැමෝම ගොඩක් පරිස්සම් වෙයි මේ වගේ දේවල් වලට යනකොට. කවුද එතනට එන්නේ මොන වගේ දේවල් සිද්ධ වෙන්නේ කියන එක දැනගෙන ගියාට පස්සේ මම හිතන්නේ මේ වගේ ප්‍රශ්න ඇති වෙන එකක් නැහැ කියලා මම විශ්වාස කරනවා කියලා. ඒ කියන්නේ පද්මේ හින්දා ඔබතුමියට ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙන්නේ? නෑ අනිවාර්යෙන්ම නෑ. 100% විශ්වාසයි.